ආයිබෝන් හැමෝටම ඒතර අද සාකච්ඡා කරන්නේ නොවැම්බර් මාසයට දීපු assignment වල 6 වෙනි assignment එක. හරි. ඒතර අපි මේ වෙනකොට වායු පාඩම ඉවර කරලා තියෙනවා. එතකොට ඒකට දාලා assignment මම හතරක් දුන්නා. ඒකේ 6 වෙනි එක තමයි සාකච්ඡා කරන්නේ. එහෙනම් හැම කෙනෙක්ම 6 වෙනි assignment එක කරලා ඉවරලා තමයි මේක බලන්න ඕන. හරි. හරි. අවශ්‍ය කට්ටිය group එකකට join වෙලා මේ assignment එක ගන්න. පහල link එක දාලා ඇති. ඒකෙන් අරගෙන මේ group එකෙන් ගන්න පුළුවන් assignment එක. හරි. 6 වෙනි එක. assignment 6 වෙනි එක. හරි. ප්‍රශ්න අංක 1. රේචනය කරන ලද සංවෘත දෘಢ බඳුනක් තුළට CH4 C2H6 සහ වැඩිපුර ඔක්සිජන් අඩංගු වායු මිශ්‍රණයක් ඇතුල් කරන ලදී. බඳුනේ පරිමාව 8.3.4 වැඩි කිරීම 13 ඝන මීටර විය. 400 කෙල්වින්ෙහිදී බඳුනේ පීඩනය 4.8 වැඩි කිරීම 10.6 පැස්කල් විය. බඳුන තුල ඇති වායුන්ගේ මුළු වායු මෝල සංඛ්‍යාව ගණනය කරන්න කියලා කියනවා. සියලුම වායුන් පරිපූර්ණ වායු ලෙස හැසිරෙන බව උපකල්පනය කරන්න. ඉතින් සරල ප්‍රශ්නයක් තියෙන්නේ. මුළු වායු මෝල සංඛ්‍යාව හොයන්න කියලා තියෙනවා. ඉතින් කෙලින්ම දාන්න මුළු වායු මෝල සංඛ්‍යාවනේ. එතකොට කාගේද කියලා අහලා නැහැ. බඳුන තුල ඇති වායුන්ගේ මුළු මෝල සංඛ්‍යාව තමයි අහලා තියෙන්නේ. එතකොට වායු වර්ග තුනක් තියෙනවා. CH4 C2H6 සහ වැඩිපුර O2 අඩංගු වායු මිශ්‍රණයක් තියෙනවලු. ඉතින් වායුන්ගේ වායු මෞල ගාන තමයි අහන්නේ. එහෙනම් මම දාන්නම් ප්‍රශ්න අංක 1 රෝම ඉලක්කම් 1 හරි. PV සමානයි nRT. එතකොට පීඩනය කොච්චරද? 4.8 වැඩි කිරීම 10 6යි පැස්කල්. ආදේශ කරද්දී ඒක දාලා ආදේශ කරන්න. මොකද ආදේශ කරද්දී ඒක සහිතව ආදේශ කරනව ලකුණක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඒක දැම්මට ලකුණු 2 + 1 කියලා දෙන්නේ. එතකොට එක ලකුණක් අමතරව හම්බෙන්නේ ඒක දානවට. ඊළඟට පරිමාපය ලියන්න ඕනේ. මතක් කරගන්න පරිමාව දාන්නේ මෙතනදී ඝන මීටර වලින් තමයි දාන්නේ. මතක් කරගන්න. ඝන ඩෙසිමීටර කරන්නේ අපි සාන්ද්‍රය හොයද්දී. 8.314යි වැඩි කිරීම 13යි ඝන මීටර මවුල ගන්න අපෙන් අහන්නේ. ඊට පස්සේ R කියලා කියන්නේ සාරවත්‍ර වායු නිතේ 8.3යි 1යි 4යි J කේරිනේක මවුලයට. ඊළඟට උෂ්ණත්වය 400 කෙල්වින් මම පහළ දාන්න 400යි කෙල්වින්. ඉතින් නොදන්න පද එකක් තියෙනවා හොයන්න පුළුවන් හරිම ලේසි. මෙතන දීලා තියෙනවා කෙලින්ම 8.3.4ට 8.3.4 සුළු වෙලා යනවා. හරිනේ? මේක ටක් ගාලා කැපෙනවා. හරි. එතනට මේක කැපිලා යනවා. ඊට පස්සේ මවුල ගන්න යන අනිත් පද ටික මේ පැත්තට ගන්න. එතකොට මෙතන තියෙනවා 10 6යි 10 3යි කියලා කියන්නේ කීයද? 4.8 වැඩි කිරීම 10 ධන 3ක් බාටපත් වෙනවා. බෙදීම 400. මම 400 කියන ලියා ගන්නම්. ඒක අවුලකුත් නැහැ. 10 2ක් කියලා ගන්න. මේක සුළු කරන්න පහසුයි. හරි. මෙතන මවුල ගාන n 4.8 වැඩි කිරීම 10 6යි 8.3යි 4 වැඩි කිරීම 10 3යි 8.3යි 4 හරි 400යි. මෙතනට මෙයක් සුළු වෙලා යනවා. එතන එකක් කැපෙනවානේ. එතකොට ඉතුරු වෙනවා 4.8 වැඩි කිරීම 10 කියන 48 බෙදීම 4යි. කියන්නේ n සමානයි කීයද? 4 වරක් 1 4 වරක් 2යි මවුල. හරිම ලේසියිනේ. අවුලක් නැහැ. තා ගන්න අඩුපාඩු තියෙනවා. හරි. හරි. බලන්න දෙවෙනි ප්‍රශ්නේ. බඳුනේ උෂ්ණත්වය 800 කෙල්වින් දක්වා වැඩි කිරීමෙන් බඳුන තුල ඇති සියලුම හයිඩ්‍රෝකාබන පූර්ණ දහනයට භාජනය කරලා එම දහන ප්‍රතික්‍රියාවලට පසු 800 කෙල්වින් වලදී බඳුනේ පීඩනය එක වැඩි කිරීම 10.7 පැස්කල් වෙනවලු. දහනයට පසු බඳුන තුල ඇති වායුන්ගේ මුළු වායු මෝල සංඛ්‍යාව ගණනය කරන්න. මෙම තත්ත්වය යටතේදී H2O වායුවක් ලෙස පවතින බව උපකල්පනය කරන්න. කියන්නේ මොකද කියන්නේ? කලින් තිබිච්ච මොනවාද? හයිඩ්‍රෝකාබන් ටික පූර්ණ දහනය කරනවා. හයිඩ්‍රෝකාබන් කියලා කියන්නේ මොනවාද? කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු සංයෝග. එහෙම දෙන්නෙක් ඉන්නකොට කවුද? CH4 සහ C2H6. ඔය දෙන්නව දහනයට ලක් කරනවා කියලා කියන්නේ. ඒතකොට අපිට ප්‍රතික්‍රියාවක් දැනට අවශ්‍ය වෙන්නේ නැහැ. ගෙලින්ම අපින් අහන්නේ දෙවෙනි අවස්ථාවේ. කියන්නේ උෂ්ණත්වය වැඩි කරලා පස්සේ බඳුනේ තියෙන මුළු වායු මෝල සංඛ්‍යාව. ඉතින් මේකේ උෂ්ණත්වයක් තියෙනවා, පීඩනයක් තියෙනවා. පරිමාව උච්චරද? පරිමාව වෙනසක් වෙනවද? පරිමාව වෙනසක් වෙන්නේ. ඇයි මේක සංවෘත දෘಢ බඳුනක් කියලා අපිට කියලා දෙනවා. සංවෘත දෘಢයි කියලා කියන්නේ ඒක පරිමාව වෙනසක් වෙන්නේ. දැන් සාමාන්‍ය විදිහට PV සමාන nRT දාන්න. රෝම ඉලක්කම් 2.
PV සමානයි nRT. පීඩනය කොච්චරද? 1 වැඩි කිරීම 10 7යි පැස්කල්. ආදේශ කරද්දී ඒක දාන්න. පරිමාව කොච්චරද? කලින් ගානමතු 8.314යි වැඩි කිරීම 13යි ඝන මීටර. මවුල ගාන n r එනවා 8.314යි j k ඍණ 1 මවුලයට. උෂ්ණත්වය කොච්චරද? 800යි. මේක සුළු කරලා උත්තරේ ගන්න. එතකොට මෙතන සුළු වීමක් වෙනවා. 8.314ට 8.314 කැපෙනවා. 10 න 3න් 10 7ක් ගියාට පස්සේ කීයද? 1 වැඩි කිරීම 10 4ක් ඉදරනවානේ. 7න් 3ක් ගියාම 4ක් නේ 10 බල 10 7කින් 10 3ක් ගියාම 10 4ක් ඉදරනවා. බෙදීම 800. මවුල ගන්න. එතනත් 10 දෙකක් කැපෙනවා. මෙතන දෙකක් ඉතුරු වෙනවා. එතකොට 100 බෙදීම 8 කියලා කියන්නේ කීයද? n සමාන 12.5යි මවුල. හරිනේ. සිම්පල් කේස් එකක් තිබුණේ. එතකොට ආරම්භක අවස්ථාවේ මවුල ගන්නවා කීයද? ආරම්භක මවුල 12යි මවුල. අවසාන මවුල කීයද? 12.5යි මවුල. හරි නේද කතන්දරේ? හරි. අඩුපාඩු දෙනවා දාගන්න. මම දන්නේ ඒක අවුලක් ඇති කියලා. හරි. පළවෙනි කොටස් දෙකම අවුලක් නැහැ. නිකම්ම PV සමාන nRT දාන්න තිබුණේ. ඊළඟට රෝමි ලක්කම් 3 බලන්න. පහත් දක්වා ඇති වායුන් වල දහන ප්‍රතික්‍රියා සඳහා තුලිත සමීකරණ ලියන්න. හරි. එතකොට දැන් මෙතන දහනය කරයි කියවනේ. ඒතර දහනය කරගෙන උෂ්ණත්වය 400 සිට 800 දක්වා වැඩි කරනවා. ඒ කියන්නේ ඒතර රත් වීමක් කියන්නේ දහන වීමක් සිද්ධ වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී CH4 සහ C2H6 වල සිද්ධ වෙච්ච දහන ප්‍රතික්‍රියාව ලියන්න කියලා කියනවා. ඒතර මේ දහන ප්‍රතික්‍රියා සම්බන්ධව අපි කතා කරන්නේ ශක්ති විද්‍යාවේදී. හරිද? නමුත් දැන් මේ ගාන හදන්න අපිට මේක අවශ්‍ය නිසා මම මෙතනදී ඒක පොඩ්ඩක් කියලා දෙන්නම්. හරි. ඒ ප්‍රතික්‍රියාව ලියා ගන්න විදිහ. මේක හරි නේද? රෝමි ලක්කම් 3 අහන්න මොකද්ද මම මේකේ මවුල ගන්න ටික තියාගන්න. කවුද ඉන්නේ? CH4 භෞතික අවස්ථා දාන්න කියනවා. ඊයේ මේ ෆිසිකල් කෙමිස්ට්‍රි කියන්නේ භෞතික රසායන. ඒවට අනිවාර්යයෙන්ම භෞතික අවස්ථා දාන්න ඕනේ. එහෙම නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. භෞතික රසායන කියන හැම මාතෘකාවක් තියෙන හැම එකටම සමීකරණ ලියද්දී භෞතික අවස්ථා දැමීම අනිවාර්යයි. ඊළඟ කතාව තමයි මේ හයිඩ්‍රෝකාබන දහනය කරනවා කියලා කියන්නේ මේ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. කවුරු හරි කෙනෙක් දහනය කරනවා කියන්නේ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීම. එහෙනම් මෙතනදී ඕනම හයිඩ්‍රෝකාබන කියලා කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් ලැබු සංයෝගය. එතකොට මෙතන කාබනු හයිඩ්‍රජන් දහනය කරලා පස්සේ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරාට පස්සේ ලැබෙන්නේ හැමතිස්සෙම CO2 සහ H2O විතරයි. CO2 සහ CO2 gas නේ. H2O gas. ඔච්චරයි. ඊළඟට C2H6 නේ. එයත් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා හැදෙනවා CO2 gas then H2O gas. දෙන්නම CO2 සහ H2O තමයි පිට කරන්නේ. එయ్యේ ඕනම හයිඩ්‍රෝකාබනයක් දහනය කරලා පස්සේ පිට කරන්නේ CO2 සහ H2O විතරයි. හරිද? දැන් මේක තුලිත කරන්න ඕන තුලිත කිරීමෙන් තමයි දෙකේ වෙනස්කම ඉතින් අපිට බලා ගන්න පුළුවන්. તો වෙනසක් නැහැ. ලැබෙන පළ දෙක දෙකේම සමානයි. එතෙන්ට කාබන් 1යි හයිඩ්‍රජන් 4යි මෙතන දෙකක් දාන්න වෙනවා. ඔක්සිජන් මෙතෙන්ට දෙකක් දාමු. කාබන් 2යි හයිඩ්‍රජන් 3ක් දැම්මම 6ක් වෙනවා. ඔක්සිජන් දකුණු පැත්තේ තියෙන දේවරත් 2 4යි 4යි 3යි 7ක් තියෙන දකුණු පැත්තේ 7ක් හදන්න විදියක් නැහැ. 7 විදිහට දෙකක් දාන්න. ඒ දෙයන්ට මන්ට දෙකක් තියෙනවනේ. මෙහෙම අපිට සමීකරණ තුලිත කරන්න බෑ. එහෙම පුළුවන් අපේ ශක්ති විද්‍යාවේ නිර්වචන වලට අදාළව සමීකරණ ලියද්දී ශක්ති විද්‍යාව නිර්වචන අපි ලියනවා 10 එන්තැල්පි අනම්මනම් කියලා ලියනවා. ඒතකොට ඒවට අදාළව ලියද්දී විතරයි අපිට මේ භාග සංඛ්‍යා දාන්න පුළුවන්. වෙන කිසිත් තැනකදී අපිට තුලිත කරද්දී භාග සංඛ්‍යා දාන්න බෑ. ඒතකොට මෙහෙම ලියුවොත් වැරදි. මේ දෙකෙන් බෙදුවම මෙතන ඔක්සිජන් දෙකක් තියෙනවා දැන්ටම. ඒතකොට එකකට හදලා තමයි 7න් වැඩි කරන්න ඕනේ. දැන් දැන්ට 14ක් තියෙනවනේ. එහා පැත්තේ තියෙන්නේ 7යි. එහෙනම් මොකද කරන්නේ මුළු සමීකරණයම
දෙකකින් වැඩි කරා නම් හරිනේ. මෙතනින් දෙකකින් වැඩි කරා. එතකොට මේ දෙක කැපිලා යනවා. මෙතන 4ක් වෙනවා. මෙතන 6ක්. දැන් හරි. හරි නේද? අඩුපාඩු දෙනවා දාගන්න. හරි. මාන රෝගී ලක්ෂණ 4. දහනයට පෙර සහ පසු වායු මවුල සංඛ්‍යාවේ වෙනසට දායක වන්නේ හිත හයිඩ්‍රෝකාබන දෙකෙන් එකක් පමණි. කවුද කියලා දන්නේ නැහැ. ආරම්භයේදී බඳුන තුඩ ඇතුළු කරලාද මෙම හයිඩ්‍රෝකාබනයේ මවුල සංඛ්‍යාව කොච්චරද කියලා අහන්න. හයිඩ්‍රෝකාබන කවුද දෙන්නයි. මෙයා සහ මෙයා විතරයි. CH4 සහ C2H6 විතරයි තියෙන්නේ. ඒකෙන් එක්කෙනෙක් විතරයිලු ඔය කියන වායු මවුල සංඛ්‍යාව වෙනස. වායු මවුල සංඛ්‍යාව වෙනස කියන්නේ කවුද? ආරම්භයේදීම 12 දැන් 12.5 ගෙන් 0.5ක වැඩි වීමට හේතු වෙන්නේ එකම එක හයිඩ්‍රෝකාබනයක් විතරයි. දෙන්නගෙන් කවුරු හරි බලපානවලු. ඒක අපි තාම දන්නේ නැහැ. හරි. මේ කැලේ හොඳට අහගන්න ටිකක් වෙනස් විදිහේ කොටසක්. හරි. විභාගෙන් පුළුවන්. සාමාන්‍ය විශේෂම ඉන්නට විදිහේ කාණක් නෙමෙයි. ප්‍රවේශම ඉන්නට දාලා තමයි හදන්නේ. හැබැයි වෙනස්. ගානේ මං ආයෙන මුලට. මුලින් කියන්නේ සංයුත දුර බඳුනකට තුල CH4 තියෙනවා, C2H6 තියෙනවා සහ වැඩිපුර O2 තියෙනවනේ. මම ඒගොල්ලන්ට සංකේත ටිකක් දාගන්නවා. ආරම්භයේ තිබුණ පේනවද ඔක්කොම ටික. මම දාගන්නම් මෙහෙම. ආරම්භක CH4. මේ පාටකින් දාගමු. ආරම්භක CH4 මවුල. කියන මෙන්න මෙයා X කියලා මම ගන්න. ආරම්භක C2H6 මවුල. Y කියලා ගන්න. ආරම්භක O2 මවුල. Z කියලා ගන්න. හරි ආරම්භයේ තුන් දෙනා හිටියේ කවුද? CH4, C2H6 සහ වැඩිපුර ඔක්සිජන්. මේ වැඩිපුර ඔක්සිජන් එක කියනවා. වැඩිපුර කියන ඔක්සිජන්. ගොඩක් දාලා කියලා කියන්නේ. හරි. එයා Z කියලා මවුල ප්‍රමාණය ගත්තා. ඔක්සිජන් මවුල් Z කිලෝ ගන්න. වැඩි පැහැදිලිද? X සහ Y සහ Z කිලෝ ගන්න. හරි. දැන් මෙතන ආරම්භයේ තිබෙන CH4 මවුල සංඛ්‍යාව කොච්චරද? X. ආරම්භයේ තිබිච්ච C2H6 මවුල සංඛ්‍යාව කොච්චරද? Y. මෙතන O2 වලට දාන්නේ කීයද? ඔන්න මතක් කරගන්න සීමාකාරී සාධකය. දැන් මෙතන අපිට කියලා තියෙන්නේ වැඩිපුර ඔක්සිජන් දැම්මයි කියලා. ඒ කියන්නේ සීමාකාරී සාධක වෙන්න ඕනේ කවුද? CH4 සහ C2H6. කවුද සීමාකාරී සාධක කියන ඔන්න දැන් ගණනේ ඕන. මේ මොන පාඩමද? වායු පාඩම. මං කිව්වා ගණනේ පාඩම හැම කොටසකටම වැදගත්කමක් තියෙනවා. ඔන්න වැදගත් තුනක්. මෙන්න මේ කොටස. දැන් අපි කලින් කරේ ගණනේ පාඩම ඊළඟ පාඩමට ආපු ගමන් ආයෙ ගන්නේ ඕන. මං කිව්වා ඒක හොඳ වැදගත්ම කොටසක් හරියට අල්ලගන්න කියලා. හරි. ඔන්න එතකොට මේකේ CH4 සම්පූර්ණ ප්‍රතික්‍රියා කරලා ඉවරනකම් මේක O2 තියෙන්න ඕන. ඒ කියන්නේ මෙතන වැඩිපුර තියෙන ඔක්සිජන්. ඒ ගානේ අපිට මුලින් කියලා තිබුණා නේද? වැඩිපුර ඔක්සිජන් තියෙනවා කියලා. ඒ කියන්නේ මේකේ ඕනකටත් වඩා ඔක්සිජන් දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේක සීමාකාරී සාධක වෙන CH4. මේ සමීකරණ සීමාකාරී සාධක වෙන්නේ C2H6. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රතික්‍රියා කරලා ඉවර වෙන්නේ මේ දෙන්න. මෙයා වැඩිපුරත් එක්ක තියෙනවා. ඒතර මේ Z කියලා ප්‍රමාණය මෙතනට දාන්න බෑ. ප්‍රතික්‍රියා කරන අනුපාතය තීරණය වෙන්නේ මෙන්න මේ සීමාකාරී සාධකය. එහෙම නැත්නම් සම්පූර්ණ ප්‍රතික්‍රියා කරලා ඉවර වෙන එක්කෙන අනුව තමයි ප්‍රතික්‍රියා කරන මවුල අනුපාතය තීරණය වෙන්නේ. මෙයාගේ මවුල X ප්‍රතික්‍රියා කරනවනේ එයාට මෙයාගේ 2x ප්‍රමාණයක් ඕන වෙනවා. දෙන්න පුළුවන්. ඔව් ඇයි ඒ? ගානේ මුලින්ම කිව්වා මේකේ දාලා තියෙන්නේ වැඩිපුර ඔක්සිජන්. කියන්නේ ගොඩාක් දාලා තියෙන ඔක්සිජන්. ඒතර ඕනකට වඩා මේක ඔක්සිජන් තියෙන නිසා ඔක්සිජන් කවදාකවත් ඉවර වෙන්නේ නැහැ මේ ගානේ. ඉවර වෙන්නේ මෙයා සහ මෙයා. ඒතර මෙයා ප්‍රතික්‍රියා කරන මවුල X ප්‍රමාණයක් ඕන නම් මෙයාට දෙකක් වෙයි. ඇයි ඒ? එකට දෙක අනුපාතය. මෙතන එකයි මෙතන දෙකයි. ස්ටෝකේ මෙතන එකට දෙකයි. මෙයාගේ මවුල 5යි නම් මෙයාගේ මවුල 10 ප්‍රතික්‍රියාවට වැයලා තියෙනවා. තව මේක ඉතුරු වෙනවා ගොඩක්. Z වලින් තමයි අඩු වෙන්නේ. හරි. Z වලින් ඍණ 2x ප්‍රමාණයක් අඩු වෙනවා. මෙයා සඳහා වැය වෙන ප්‍රමාණය මෙයා y කියලා ගත්තොත් අර මම මෙයා ගන්නම් 2y කියලා. તો ලේසිම 2y නම් මෙයා 7y වෙනවා. නේ? 2ට 7යි. මෙයාගේ දෙකක් තිබුණොත් මෙයාගේ 7යි.
දෙකට 7යි. හරිද? මෙයාගේ මවුල දෙකක් එක ප්‍රතික්‍රියා කරන මෙයාගේ මවුල කීයක් ඕන? 7ක් ඕන. ඒක මෙයාට දෙන්න පුළුවන්. ඔව් ඇයි? වැඩිපුර ඔක්සිජන් දාලා තියෙන්නේ. වැඩිපුර දැම්ම කියන ඕනකට වඩා මෙතන ඔක්සිජන් තියෙනවා. එතකොට ඉසිඩ්ගෙන් අඩු වෙන්න ඕන ඍණ 2x සහ ඍණ 7y කියන දෙන්නම අඩු වෙනවා. ඒත් තවදුරටත් ඔක්සිජන් ඉතිරි වෙනවා. එයා වැඩිපුර දාපු නිසා. ඒ කියන්නේ මෙතන ප්‍රතික්‍රියා ඉවර වෙන්නේ C2H6. එයාගේ 2y තිබ්බනම් 2y ප්‍රමාණය ඔක්කොම ඉවර. මම දැන් y මවුල කියලා ගත්තේ නේ. ඒක මොකද 2y කියලා ගන්නද? නැත්තම් මේක y කියලාම ගමු. මම අර ලීසියට ගත්තේ මේ මවුල වල පස්සේ දාන්න ඕන නිසා. දෙකයි y කියලාම ගන්නද? ඒක ලීසියනේ. ඒතර ආරම්භයේ මම ගරන් තියෙන්නේ C2H6 මවුල 2y තියෙනවා කියලා තමයි ගන්න තියෙන්නේ. හරිනේ. ආරම්භයේ C2H6 මවුල සංඛ්‍යාව 2යි. ඒ ටික හැමම දැම්මු. ඊළඟට මෙයාගේ දෙකක් එක මෙයාගේ 7ක් ඕනේ. මේ දෙකකට 7යි. දෙකට 4යි. අනිත් පැත්තත් පුරව යන්නේ. මෙතන 2x නම් මෙතන x. මෙතන 2x. මෙතන 7y, මෙතන 4y, මෙතන 6y නේ. දෙකකට මෙයාගේ 4ක් ඕනේ. එහෙනම් 2y නම් 4y. 4y නම් 8y. මෙයාගේ දෙකට 4 අනුපාතය. ඒ කියන්නේ මෙයාගේ දෙකක් තිබ්බොත් මෙයාගේ 4ක් තියෙන්නේ. 2y තිබ්බොත් 4y වෙන්නේ. දෙකට 6යි. දෙකක් තිබ්බොත් 6යි. 2y තිබ්බොත් 6y. හරි නේද? මවුල අනුපාතය අපි ගත්තේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයට අනුව. ඒ කියන්නේ ප්‍රතික්‍රියා කරන කෙනා අනුව. ඒ කියන්නේ සීමාකාරී සාධකයන්. සීමාකාරී සාධක කියන්නේ සම්පූර්ණ ප්‍රතික්‍රියා කරලා ඉවර වෙන කෙනා. යාව කොහොමද හොයාගන්නේ? මෙතන වැඩිපුර ඔක්සිජන් දාලා තියෙනවා කියලා අපිට කිව්වේ වැඩිපුර කියන්නේ ඕනකට වඩා තියෙනවා කියන එක. ඒතකොට සීමාකාරී සාධක වෙන්න ඕන අනිවාර්යයෙන්ම අනිත් එක. ඒ ගානෙම කියලා තියෙනවා වැඩිපුර ඉන්න ඔක්සිජන් කියන එක. ඒව ගන්නනේ. හරි. දැන් මොකද්ද වැඩි සිද්ධ වෙන්නේ? ඒතකොට ආරම්භයේ කවුද හිටියේ? ආරම්භ මවුල් ප්‍රමාණය මම හොයලා තියෙනවා. එහෙනම් මට ලියන්න පුළුවන් නේද? x ධන දෙකයි y ධන z සමානයි මොකද්ද? 12යි නේ. x ධන 2y ධන z සමානයි 12. ආරම්භක මවුල් ප්‍රමාණය 12යි. හරි. ආරම්භයේ හිටියේ CH4 C2H6 සහ O2. මේ දෙන දහනය කරාට පස්සේ කවුද ඉතුරු වෙන්නේ? CO2 H2O CO2 H2O විතරද? කියන්නේ මේ දෙන දහනය කරනවනේ දෙවෙනි අවස්ථාවේ දහනය කරාට පස්සේ ඉතුරු වෙන්නේ මේගොල්ලෝ. මං අහන්නේ ඒගොල්ලෝ විතරද? නෑ, තව කොට්ටාසයක් ඉතුරු. කවුද? මේ ඔක්සිජන්ගේ ඉතුරු වෙච්ච ටික. ඒ කියන්නේ ආරම්භයේ වැඩිපුර දැම්මයි කියවනේ. ඒගොල්ලොත් මේක ඇතුළේ ඉන්නේ. එතකොට මේකෙන් මෙන්න මේ 2x සහ 7y කියන ප්‍රමාණයක් ප්‍රතික්‍රියාවට සඳහා වැය වෙනවනේ. හැබැයි තව ටිකක් මේක ඉතුරු වෙනවා. අන්න ඉතුරු ටිකත් මේ අවසාන කොටේ ඉතුරු වෙනවා. ඒ කියන්නේ මේ 12.5 කියන කොටසේ කවුද ඉන්නේ? මෙතන CO2 H2O දෙගොල්ලම ඉන්නවා. ඒ කියන්නේ x ධන 2x කියන 3x ඉන්නවා මවුල. ධන CO2 සහ මෙතන H2O. මෙයාගෙන් පිට වෙච්ච CO2 H2O ඉන්නවා. මම කියන්නේ මේ දෙවෙනි වාක්‍යය කියනවා. දෙවෙනි වාක්‍යය දහනය කරනවා කියනවනේ. දහනය කරන අවස්ථාවේ තමයි අවසාන අවස්ථාවේ මවුල ගණන් අපි හෙව්වේ. එතන 4y 6y 10y. තව කවුද ඉතුරු වෙන්නේ? ඉතිරි ඔක්සිජන් ටික ගන්න කොහොමද? ආරම්භයේ තිබුණ ඉසිඩ් ප්‍රමාණයක් ප්‍රතික්‍රියාව සඳහා වැය වුණා 2x ධන 7y ප්‍රමාණය. ඒක තේරුණාද බලන්න? මේ තියෙන්නේ මොන ප්‍රමාණයද? මෙන්න මේ ටික. පස්සේ ලැබුණු ටික. මේ තියෙන්නේ මොනවද? මෙන්න මේ ටික. මේ තියෙන්නේ මොකක්ද? ඉතිරි ඔක්සිජන්. ඉතිරි O2. ඉතිරි O2 ගත්තේ කොහොමද? ආරම්භයේ තිබුණා ඉසිඩ් මවුල් ප්‍රමාණයක්. ඒකෙන් අඩු කරන්න ඕනේ ප්‍රතික්‍රියාව සඳහා වැය වෙච්ච ටිකනේ. 2x ධන 7y ප්‍රමාණයක් වැය වුණා මේ සඳහා. තව ටිකක් ඉතුරු වෙනවා. ඒක ආරම්භයෙන් වැය වෙච්ච ටික අඩු කරලා පස්සේ ඉතුරු වෙච්ච ටික අපිට හම්බෙනවා. තේරුණාද? දැන් සුළු කිරීම කරමු. මම මේ තාටිය සුළු කරන 3x
ධන 10යි y ධන z ඍණ 2යි x ඍණ 7යි y සමානයි 12.5. 3යි x 2යි x කියන්නේ x 10යි y ගෙන් 7යි y ගියාම 3යි y ධන z සමානයි 12.5. මේකට අපි ගාමු 2 ඩෑෂ් වගේ. හරියට අවුලක් නෑ නේද? හරියට. දැන් මට අඩු ගන්න මම 2 ඩෑෂ් ඍණ 1. මේ පැත්තෙන් අඩු කරන්න. හරි දාන්න පස්වෙනි කොටස මේකට මේ කොටසත් ඉතාම වැදගත් කොටසක්. හරි කියන්නේ ටිකක් හිතන්න ඕන කොටසක්. ඉන්පසු බඳුනේ 300 කෙල්වින් දක්වා සිසිල් කර ජලය ඉවත් කරන ලද. දැන් භාජනයේ කවුද ඉන්නේ කියලා තේරුම් ගන්න කවුද ඉන්නේ? CO2 ඉන්නවා H2. මෙයාගේ CO2 H2 වල පිට කරගෙන කියන්නේ භාජනයේ දැන් CO2 ඉන්නවා 800 කෙල්වින් අවස්ථාවේ. හොඳ මේ දෙන්න දැන් නැහැ. ඒ දෙන්න තමයි මේ වලටපත් උනේ. සහ ඉතිරි ඔක්සිජන් ටික ඉන්නේ. ප්‍රතික්‍රියා කරලා ඉතුරු වෙච්ච ඔක්සිජන් ටික ඉන්නේ. මෙන්න මේ ටික. ඉතිරි ඔක්සිජන් සහ CO2 සහ H2 දැන් මොකද කරන්නේ? පදසිය සිසිල් කරනවා. සිසිල් කරාට පස්සේ මොකද වෙන්නේ? මේක H2O ටික ඉවත් වෙනවලු. හරි මම මේක මකන්න මේ වැදරික. හරිනේ y එක අපි හොයාගත්තානේ. එතකොට සිසිල් කරාට පස්සේ
මොකද වෙන්නේ? 2.5 හරිනේ. පොඩි සමීකරණයක් ඕන වෙයි වගේ මට හිතෙනවා. බලමු. ඉන්පසු බඳුන 300 කෙල්ලෙන් දක්වා සිසිලකට පස්සේ බඳුනේ පීඩනය 2 වැඩි කිරීම 10 6 පැස්කල් වෙනවා. දැන් අපි බලමු 2 වැඩි කිරීම 10 6 පැස්කල් අවස්ථාවේ බඳුනේ කොච්චර මවුල ගණනක් තියෙනවද? පහ. PV සමාන nRT නිකම්ම දාන්න. පීඩනය කොච්චරද? 2 වැඩි කිරීම 2.1 වැඩි කිරීමනේ. වැඩි කිරීම 10 6යි පැස්කල් පරිමාව අර කලින් ගානමයි 8.3 4 වැඩි කිරීම 10 3යි ඝන මීටර එන් දන්නේ 8.3 4 වැඩි කිරීම 10 k ඍණ 1 මවුලයට උෂ්ණත්වය 300 නේ. හරි සුළු කරමු එහෙනම් 2.1 වැඩි කිරීම 10 6යි මෙතන මෙයාට මෙයා සුළු වෙනවනේ. එතන එනවා 21 2.1 වැඩි කිරීම 10 6න් 10 3ක් ගියාම කීයද? 10 ධන 3යි නේ. බෙදීම 300යි කෙල්වින්. මෙතෙන් එතකොට දෙකක් කැපෙනවා. 21 බෙදීම 3යි. n සමානයි 7යි. හරිනේ. n සමානයි 7ක් කියලා එනවා මවුල ගාන. ඔය ටික එන්නේ කොහොමද? අර සමීකරණය දැන් ආයෙ ඕන වෙයි වගේ. හරිනේ. සෑදුණු මුළු H2 මවුල සංඛ්‍යාවක් ගන්නවා. දැන් මම මේ හිව්වේ මොකද්ද? දැන් මේ මොහොතේ බඳුනේ තියෙන මුළු වායු මවුල සංඛ්‍යාව. සමීකරණය ආයෙ ඕන වෙනවා. හරි. මම ඒක ටාර ගාලා දාගන්නද මෙතන. මේ ටික වලට මතකයි නේද? ආරම්භයේ CH4 මවුල ගන්න x කියලා ගත්තේ මම පස්සේ දාගන්න මතක නැත්නම් බලා ගන්න. හරි. මුළු C2H6 මවුල ගන්න 2y කියලා ගත්තේ O2 මවුල ගන්න Z කියලා ගත්තා. හරි මම ඉතින් මකන්නම්. බෝඩ් එකේ ඉඳ ප්‍රශ්නයක් එනවානේ. සමීකරණ තියෙන්නේ මොනවද? CH4 මම නිකම්ම සමීකරණ ලියන්නම් O2 CO2 සහ H2 then C2H6 O2 C2H6 එනවා එතන CO2 සහ H2 මට මවුල ගණන් අනුපාතය තමයි ඕනේ. මෙතන අපි දැම්මේ මට මතක විදියට මෙතන දෙකක් දැම්මා. මෙතන දෙකක් දැම්මනේ. මෙතන 2යි මෙතන 7යි මෙතන 4යි මෙතන 6ක් වගේ තිබුණා. හරිනේ. ඔය මවුල ගණන් තමයි තිබුණේ. එතකොට අපි ඉස්සෙල්ලා හෙව්වා අනිත් පාටින් දාගන්නම්. මෙතන තිබුණේ x මෙතන 2x මෙතන 2x මේක y නේ 2y 7y 4y 6y x 2x දැන් කලින් අවසාන අවස්ථාවේ තිබිච්ච මවුල ගණන් 12.5යිනේ. ඒක සිසිල් කරාට පස්සේ ඉවත් වෙන්නේ කවුද? මේ 2x තන 6y නේද? 2x තන 6y නේද ඉවත් වෙන්නේ. ඒ කියන්නේ මුළු ජල මවුල ටික ඔක්කොම අයින් වෙනව නේද? එහෙනම් 12.5න් මෙන්න මේ 7 අඩු කරාට පස්සේ නේද ජල මවුල ප්‍රමාණය? හරිනේ. ඇයි අවසාන අවස්ථාවේ හිටියේ කවුද? CO2 ටික හිටියා, H2O ටික හිටියා, සහ ඉතුරු වෙච්ච O2 ටික හිටියා. දැන් සිසිල් කරත් යා කියනවා ජලයේ මවුල ටික විතරක් අයින් වෙනවා විතරක්. ඒතකොට මේ 7 තුල කවුද ඉන්නේ? CO2 සහ ඉතිරි ඔක්සිජන් ටික තමයි තියෙන්නේ. ජලයේ මවුල ටික විතර අයින් වෙන්නේ. එතකොට 12.5ක් තියෙදි ජලයේ මවුල තියුණා. මම ඒක ලියන්න මෙහෙම සිංහලෙන් වාක්‍යයක් කිව්වොත් 12.5යි කියලා කියන්නේ CO2 සහ ජලය සහ ඉතිරි O2 මේ 7 කියලා කියන්නේ CO2 සහ ඉතිරි O2. එතකොට මේකෙන් මේක අඩු කරලා පස්සේ ඉතුරු වෙනවනේ ජලය මවුලට. 7යි 5.5යි. ජලය මවුලට ඉතුරු වෙනවා. අපේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ඒක. සම්පූර්ණ කියන්නේ මුළු ජල මවුල ප්‍රමාණය අපෙන් අහනවා. සෑදුණු මුළු ජල මවුල ප්‍රමාණය.
5.5. හරි 7.5. මේකෙන් මේක අඩු කරලා බලන්න. CO2 ටික අඩු වෙනවා. ඉතිරි O2 ටික අඩු වෙනවා. ඉතුරු වෙන්නේ ජලය ටික. ඒ ටික තමයි 5.5 කියලා අපිට. හරිද? ওই 5.5 හැදින්නේ කොහොමද? මේ ජල මවුල කියන්නේ දෙගොල්ලන්ගේම එකතුවක් නේ. ඒතකොට 2x වෙන 6යි නේ තියෙන්නේ. 5.5 කියලා කියන්නේ 2x ධන 6යි y. හරි. අපි y එක හොයලා තියෙන්නේ. y කියන්නේ 0.5යි. 2x ධන 6 වැඩි කිරීම 0.5යි. 5.5. කියන්නේ 2x සමාන මෙතන 6 කරක් 5 30 ක 3ක් අඩු කරලා පස්සේ 2.5යි. x සමානයි 1.25යි මවුල්. හරි තේරුණාද වෙන්නේ? පේනවනේ. හරි x සමාන 2.5යි. දැන් උත්තර දෙන්න දිග නිකන් සිම්පල් ලියන්න යන්න තියෙනවා. C2H6 දහනය මගින් සෑදුණු H2 සෑදුණු මුළු ජල මවුල් ප්‍රමාණය කොච්චරද? මෙන්න මේක. රෝම ඉලක්කම් එකට එන්නේ 5 රෝම ඉලක්කම් 1. C2H6 දහනය මගින් සෑදුණු H2 මවුල් සංඛ්‍යාව කියන්නේ 6යි y නේ. ඒ ඩිරෙක්ට්ලි අපිට ගන්න පුළුවන් y සමාන 0.5 නිසා මෙතන එනවා මවුල ගන්න කීයද? C2H6 මගින් ලැබුණු ප්‍රමාණය කොච්චරද? මෙතන කෙලින්ම දානන්නේ. මේ කීයද? 6 වතාවක් 0.5 කියලා කියන්නේ 3යි මවුල්. මේ තමයි රෝම ඉලක්කම් දෙකනේ. මේක මම තේරෙනවා වගේ. CH4 දහනය මගින් සෑදුණු H2. ඒ කියන්නේ මෙන්න මේ ටික. ඉතින් 2x එක දැන් අපි x එක වහගෙන ඉවරනේ. ඒ කියන්නේ 2x කියලා කියන්නේ කොච්චරද? 2.5. 2 වැඩි කිරීම 1.25. 2.5යි මවුල්. මේ හෙව්වේ 3ට. බඳුන තුලට ආරම්භයේ ඇතුළු කරන ලද O2 මවුල සංඛ්‍යාව කොච්චරද? O2 කියලා කියන්නේ Z ගන්න හොයන්න කියලා කියන්නේ. ඔයාලට මතකයි අපි ඉස්සෙල්ලාම ලියපු සමීකරණ. x ධන 2y ධන Z සමානයි කීයද? 12යි කියලා අපි ලියමු. මතක නම් මේ ලියන්න x ධන 2y ධන Z සමාන 12යි කියලා ලියුවා මම කලින් බලන්න. කලින් සමීකරණය x ධන 2y සමානයි x ධන 2y සමානයි Z කියලා කිව්වා ආරම්භයේ තිබිච්ච මුළු ඔක්සිජන්. කියන්නේ වැඩිපුර දාපු ඔක්සිජන් ගන්න. ඉතින් අපි x එක දන්නවා කීයද? 1.25යි. 2y එක දන්නවා කීයද? 0.5යි. ධන Z සමානයි 12යි. 2.5 එකක් වැඩි කරාම පස්සේ එනවා 2.25යි. පේනවද? Z සමානයි 12 හරින 2.25. 2.25. හරි නේද? 1යි 2.25යි Z 12යි කඩු ගාට පස්සේ 9.75. හරි පේනවද? මේ කවුද Z කියලා අපි ගත්තේ? ආරම්භක O2. ඔන්න ගාන සම්පූර්ණයෙන් හදුවා. දැන් මේ හොඳ ගානක් හරි විභාගයට උනත් එන්න පුළුවන්. ටිකක් වෙනස් විදිහේ ගානක්. තේරුණාද දැන් තියෙනවා නම් ආයේ ආපස්සට අරන් බලන්න. හරිනේ. හොඳ ඊටමත් ටිකක් වෙනස් විදිහේ ගානක්. හරි නේද? මම අඩුපාඩු දෙන හදාගන්න. හරි ඒතර මම අසයින්මන්ට් 6 සම්පූර්ණ සාකච්ඡා කරා. ඒවට මම උත්තර සහ ඩිස්කෂන් දාන්නම්. රැට් ටික හොඳට කරගෙන යන්න අපිට පොඩි කාලයක් වැඩ කරන් තියෙන්නේ නම් මොකද ආයිබෝ